සුබ උදෑසනක් සියලුම දෙනාට. අද ෆුකෙට් වල ඉන්න 3 වෙනි දවස. ඒ කියන්නේ ෆුකෙට් වල සම්පූර්ණ දවසක් නැතිලා ඉන්න අන්තිම දවස අද. අපි අද යන්න තීරණය කළා ඕල් ෆුකෙට් ටවුන් පැත්තේ. දේම අපිට දැනගන්න ලැබුණා ෆුකෙට් ටවුන් එක පැත්තේ නම් එච්චරම උදේ වැඩි යන වෙලාව කියලා. අපි දැන් සාමාන්‍ය මෙහෙ වෙලාවේ උදේ 10:05යි වෙලාව. ඉතින් අපි මේ grab taxi එකක් හරි bolt taxi එකක් හරි දාන්න තමයි බලන් ඉන්නේ. මෙතන හෝටල් එක ඉස්සරහ නවත්තලා තිබිච්ච taxi එකේ නම් රුපියල් බාත් 300ක විතර සාමාන්‍ය රුපියල් 3000ක් විතර වගේ. ඒක චුට්ටක් අඩුවෙන් අපිට grab හරි bolt හරි taxi එකේ දාගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ ඕල් ෆුකෙට් ටවුන් වල. අපිට බලා ගන්න පුළුවන් මේ පැරණි නගරේ තමයි. පුරුත් නගරේ නෙමෙයි පැරණි නගරේ. අපි දැන් ආවා මේකට උදේ වරුවේ. ඉතින් මම කිව්ව විදිහටම ඔයාලට පැරණි ගොඩනැගිලි බලා ගන්න පුළුවන්. අපිට එකක් මේ ඇවිදින්න කියලා තමයි හැදුවේ. මේකේ කඩවල් තාම ඇල්ලද නැද්ද කියලා බලා ගන්න අමාරුයි. ඒක ගිහිල්ලාම බලන්න වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේ ඕල් ෆුකෙට් ටවුන් වල ගොඩනැගිලි වල තත්ත්වය කොහොමද කියලා. මේ වගේ ෂයින් එකක් තමයි පේන්න තියෙනවා. මේගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ බුද්දිස්ට් ටෙම්පල් එක. අපි පස්සේ බුදු පිළිමයක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් බලමු මොකද්ද මොනවාරි විස්තරයක් දැනගන්න පුළුවන්ද කියලා අපි බලමු. අන්සල බලා ගන්න පුළුවන්. අපිට ඉතින් මම පෙන්නන්න. ආමුදුරට ඇවිල්ලා මම හිතනවා අපි අර කරන්නේ හොඳකට කරනවා වගේ. අර කළු පාට කාර් එකද? ඔව් අර කරන්නේ. අන්න වීඩියෝ කරන්න කරගන්න. අලුත් වාහනයක්. අලුතෙන් මම හිතන්නේ වාහනයක් අරගෙන තියෙනවා. තායිලන්ත ජාතිකයා. ඉතින්
හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ගන්න එක තමයි කරන්නේ. අපේ ලංකාව වගේම තමයි සංස්කෘතිය කෙට්ටුවෙන් යන සංස්කෘතියක්, ආගමික සංස්කෘතිය. ඒනවා හාමුදුරුවෝ ආශිර්වාද කරනවා. කලාතුරකින් තායිලන්තයේ දැකගන්න අපිට දැකගන්න ලැබෙන දර්ශනයක්. ඉස්සෙල්ලා අපි පන්සල ගාවදී හොඳ දර්ශනයක් දැක්කා. ලංකාවට හොඳ ලංකාව වගේම දර්ශනයක් තිබුණා. අලුතෙන් ඒ ගෑන් ළමයා කාර් එකක් අරගෙන අපේ ලංකාවේ විදිහටම හාමුදුරු මේ පන්සලට ඇවිල්ලා හාමුදුරුවන්ගෙන් ආශිර්වාද අරගෙන තමයි කාර් එක පාවිච්චි කරන්න පටන් ගත්තේ. බොහොම ලංකාවට ළඟින් යන සංස්කෘතියක් තමයි තියෙන්නේ. ඒක ඇත්තටම බලන්න ඕන දර්ශන බොහොම දුර්ලභ දර්ශනයක් තමයි ඒක. හාමුදුරුවන්ගෙන් වාහයට ආශිර්වාද ගන්න එක. මම හිතන්නේ කිසිම කෙනෙකුට දේශියෙන් තායිලන්ත ජාතිකයෙකුට ඇරෙන්න විදේශිකයෙකුට දැක ගන්න නොලැබෙන විදිහේ දර්ශනයක්. ෆොටෝ ගන්න එපා කියලා තියෙනවා නේද? මොකද්ද නැද්ද? ඇඳුන්නේ. ඒ කියන්නේ වගේම ඇඳගෙන ඇතුළට යන්න එපා කියන්නේ. ෆොටෝ එකක් ගන්න ඇතුළට යන්න එපා. මේ තියෙන්නේ කඩ වලට බලා ගන්න පුළුවන්. අපි දැන් තොප්පි වෙලෙන්ද කඩේට යන්න හදන්නේ. අපි බලමු කොහොමද ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා. $200 baht. දෙදහක්. මන්ට බලා ගන්න පුළුවන් විවිධ ආකාර තොප්පි තියෙනවා. ටිකක් ගණන් නම් වැඩි වගේ. තොප්පියක් ගන්න අපේ දෝනිට ආවේ කැමති නම් ගන්න ඉතින්. කැමති නම් ගන්න. ඔටර් චුට්. එපා කියලා කියන්නේ. මම පේනවා ටිකක් වැස්ස තද කළා මේ වෙලාවේ. ඉල්ලුවා බෑගුවා. හඩට බාතෝ කියලා නේද කියන්නේ. මෙහෙමයි. මෙහෙම ගන්නවා සමහරලාට ඔයක ඇත්තටම ලෝකල් කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් උන් 50ට දෙන්න වෙනවා. මට නියම ගන්න 50ට අපිට වැඩි කරලා කියනවා. මොකද අපි ඊරස් අපි කියන්නේ එහෙනම් 100යි කියන්නේ. ඒ තුන 50 ලා. ඇත්ත ගන්න 50යි. ඉතින් 100යි කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා නෑ 100ට මේ 110යි. කීයක් වැඩි කරගන්න බලන්න. ඉන්දියාවේ නම් එහෙම. කේවල් කරලා ගන්න. අපේ කට්ටිය ගියා රෙදි කඩේකට. බලමු මේගොල්ලෝ මොනවද අරන් එන්නේ කියලා. අරන් එයිද අරන් එන්නේ නැත්නම් තේයිද හොඳ දෙයක් පාගෙන ඉද කියලා බලමු. මේ වර්ෂාව තමයි ටිකක් කරදරයකට තියෙන්නේ. උදේ වහින්න ගත්ත අපේ නොහිතපු විදිහට අපි හිතුවේ නෑ උදේ කරු ආගේ මොකද හවස් වගේ තමයි වහින ගතියක් තිබුණේ. ඒ වුණාට ඉතින් පොඩ්ඩක් වහින්න ගත්තා. ඒකින්ද අපි පොඩ්ඩක් කඩේක නැවතුණා පොඩ්ඩක් බැස් තුරල් වෙනකම්. කඩ ගොඩක් ඒවා නම් ඇරලා තියෙනවා. එහා පැත්තෙන් අර අපි ගිය පන්සල පේනවා. තාචුට්ටක් කියලා අපි ඉඳලා බලන යන වැස්ස පායනකම්. අපේ ඉතින් වැස්ස නැතකා යන්න තීරණය කළා. මොකද වහින වැස්ස අඩුවක් නම් පේන්න නැහැ. අඩු වෙන පාටක් පේන්නත් නැහැ. ටිකක් ආපහු වැස්ස තද කළාද මන්ද? කරන්න දෙයක් නෑ අපිට යන්න වෙනවා. බෑග් එක ගන්නකො. බෑග් එක ගන්නකො දෙන්න ඕනේ බෑග්. අනේ ඉතින් මාවත් එන්නෝ බෑග් ගිහින්ද. ඉතින් ඉස්සරහ පැත්තේ ඉල්ලගන්න. ඔයගොල්ලන්ට පේන ඇති වැස්ස නම් තද කරා.
අමාරුම තත්යකට වැස්ස තද වුණා. අපිට නම් මෙතන ටිකක් සෑහෙන වෙලාවක් ඉන්න වෙන පාටක් තමයි තියෙන්නේ. ඉන්නේ පුකෙට් වල ඉඳලා පුකෙට් ඕල් ටවුන් වල ඉඳලා පතොන් බීච් එක දක්වා යන බස් එකකට එක්කෙනෙකුට අර පේන වගේ එක්කෙනෙකුට බාත් 40ක් විතර වගේ තමයි සාමාන්‍යයෙන් මෙහි ඉඳලා පතොන් බීච් එකට ටැක්සි එකක් දාගත්තොත් සාමාන්‍ය වෑන් එකක් 8 දෙනෙකුට විතර වගේ යන්න පුළුවන් වෑන් එකක් දාගත්තොත් බාත් සාමාන්‍යයෙන් 500ත් 600ත් විතර ප්‍රමාණයක් යනවා. සාමාන්‍යයෙන් අපේ 8 දෙනාගේ ගෲප් එකටම යන්නේ බාත් 320ක් විතර වගේ යන්නේ. බස් එකක් ඉතින් ලොකු වෙනස් අත්දැකීමක්. අපි ඉතින් ගිහිල්ලා බලමු මෙහෙම තමයි බස් එක දෙහැටි. අපේ ලංකාවේ බස් වගේ නෙවෙයි. කොන්දොස්තර කෙනෙක් නම් පේන්නේ නැහැ. ගිහිල්ලා බලමු කොහොමද ඒගොල්ලෝ සල්ලි ගන්නේ කොහොමද කියලා විස්තරයක් දන්නේ නැහැ හරියටම. ගිහිල්ලා බලමු. අපි දැන් යන්නේ මේ පුකෙට් ඕල් ටවුන් ඉඳලා පතොන් බීච් එක දක්වා තමයි යන්නේ. සමහරවිට අපි ගොඩක් දුරට මේ ජොන්සිලෝන් කියන shopping mall එක ගාව නවතින්න තියෙනවා. බලමු මට ගන්න පුළුවන් කියලා. මේ 4 දිනකට මම බාත් 4 දිනකට සාමාන්‍ය බාත් 160ක් විතර වගේ යන්නේ. බලමු වෙනස්ම අත්දැකීමක්. දැන් ඉන්නේ ජොන්සිලෝන් shopping mall එක ඇතුලේ. චුට්ටක් සෑහෙන වැඩි ලංකාවේ prices මේවා ලංකාවේ prices එක සැලසුවාම ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් රුපියල් 18 විතර වගේ ගන්න තියෙන ඒවා 3000ක් 4000ක් විතර සමහර තැන්වලදී. චුට්ටක් ගාන නම් ටිකක් සැරයි. බඩු ගොඩක් තියෙනවා. ගොඩක් options තියෙනවා. ඒ වලට තින් චුට්ටක් ගණන් වැඩි මේකේ. බඩු ගොඩක් තියෙනවා. අපිට තෝරගන්න පුළුවන් ඕනම මාදරියක වගේ තියෙනවා. නමුත් පොඩ්ඩක් ගාන චුට්ටක් සැරයි. ඉතින් ඔයගොල්ලන්ටත් එන්න පුළුවන්. ඔයගොල්ලෝ තායිලන්ඩ් ආවොත් අනිවාර්යයෙන් මේ පතොන් බීච් එක ගාව තියෙන ජොන්සිලෝන් shopping mall එකට එන්න. මොකද බලන්න දේවල් ගන්න නැතත් බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපේ ඕනත් එහෙම තමයි කරන්නේ. ගන්න නැතත් බලනවා.
කන්නේ නැතත් බලන්න එන්න පුළුවන් අපේ නෝනා වගේ ඇවිල්ලා මේ ඒ වෙනස අත්දකින්න ඔයගොල්ලොත් එන්න ඇවිල්ලා බලන්න. ඔන්න ඔහොම තමයි අපේ කට්ටිය බඩු තෝරන්නේ. මම මෙතන අරන් එන්නම්. No. Cat. Yeah, 300. 300. How much? 200, okay? No. 200 කමල් නැද්ද කියලා. 100 dog. 200 good price for you. වාට 100ට තියෙනවා නම් ගන්න. This cap, how much is it? 100 කියලා. No, India go down. How much is one cup? 400. It's too much now. How many you want? How many you buy? 1, 2, 3, 1. One, see you ඔයාට කැමතිව තියෙනවද? 100ට තමයි සාමාන්‍ය. Red Bull 300. 100. That's why 300. Yeah. 200, okay. All the 200. 200. කරන්න හදන් නිකන් අහන්න බලන්න නිකන් පීඩි කියලා අර බොන වලට දානවා. How much is cap? 400. 400. මට ඒක ඕනේ. කොතමලි කියන්නේ? යාර පුවත් දෙන්නකට ගිහින් ඉඳ ගන්න බෑ. ඒගොල්ලන්ගේ කෑම එයාම ගන්න ඕනේ. ඒක තමයි යාර පුවත් දෙන්නේ නෑ එක්කයි යන්නේ. අර
මේක තමයි බංග්ලා ස්ට්‍රීට් එක. මේක තමයි බංග්ලා ස්ට්‍රීට් එක. අපි ආවා තවත් නයිට් මාකට් එකකට. ඒකේ මේ උගන් බලා ගන්න පුළුවන් සෑහෙන ඒකෙත් බඩු ගොඩක් තියෙනවා. මේක රැට විතරයි ඕපන් වෙන්නේ. දවස් තියෙනවා මේ ඕපන් වෙන දවස්. මේකත් බංග්ලා රෝඩ් එක කිට්ටුවම තියෙන තවත් මාකට් ස්ට්‍රීට් එකක්. අපි ඒකෙත් ටිකක් ගිහිල්ලා බලමු මොනවද ගන්න පුළුවන් දේවල් තියෙනවා. මට බායි කිව්වයි. අයියා වීඩියෝ කරගෙන යනවා යාර වීඩියෝ කොහෙද වීඩියෝ කරනකොට ඒක එල්ල අයියාට බායි කිව්වා හොඳට ලක්ලට. තාත්තට මාල් දීලා නැද්ද? දැන් අපි මේ යන්නේ බංග්ලා ස්ට්‍රීට් එකේ. තමයි මේ පතුම් බීච් එක පැත්තට යන්න හදන්නේ. ඉතින් දෙන ඕගලන්ට හරිම විචිත්‍රවත් විදියට පාර සරසලා තියෙනවා. මේ පාර වහනවා රැයට. දාලා ස්ට්‍රීට් මාකට් එකක් විදියට පස් වෙනවා. ඔයාලට බලා ගන්න හැකි. මේක තමයි ඉතින් රාත්‍රී ජීවිත තායිලන්තේ නයිට් ලයිෆ් එක. මේට වඩා බොහොම සැනදෙවලු තියෙනවා. නමුත් මේක බොහොම ප්‍රසිද්ධ මාකට් එකක්. ස්ට්‍රීට් මාකට් එකක්. හවස 6න් පස්සේ මේක ඕපන් වෙන්නේ. බංග්ලා ස්ට්‍රීට් එක. ඒවනේ.
අපි දැන් ඉන්නේ පතොං බීච් එක පහු කරලා ටුට්ටක් ආව දුරට. අපි ඇත්තටම දැන් බලපු ෆුකෙට් වල බලපු හැමතැනම පොඩ්ඩක් ලංකාවේට කණ්ඩායම මම නම් ඕන දෙයක් කනවා මම දීපු ඔක්කොම ටික කෑවා සහ මේ ඕනම ජාතියකට හැම ජාතියම දේවල් මම රස වින්දා. නමුත් අපේ ළමයින්ට සහ වයිෆ් එම නම් පොඩ්ඩක් මේක අල්ලලා ගියේ නෑ. තායි කෑම මෙච්චර දවසක් බොහොම අවර ඒගොල්ලෝ ඕගලන්ට අමාරු අල්ලගන්න බොහොම මේ කෑම ටික හොයාගන්න හරි අමාරු වුණා. නමුත් ඒගොල්ලෝ කෑවේ නෑ. ගොඩක් බඩගින්න හිටියේ. මේ කන්න දෙයක්වත් නැහැ හරියම يعني රස නිසා තායි රස නිසා තායි ස්ටයිල් එක නිසා කන්න අමාරුයි. ඉතින් ඇත්තටම මේ පතොං වල පතොං බීච් එකේ බංග්ලාම් ස්ට්‍රීට් එක දිගේ ඇවිල්ලා බංග්ලා ස්ට්‍රීට් එකේ කෙළවරට ආපුවම පතොං බීච් එක අහුවෙනවා. පතොං බීච් එක ළඟින් කෙලින්ම දකුණට කිලෝමීටරයක් විතර වගේ කිලෝමීටරයක් විතර වගේ එනකොට තියෙනවා මේ මෙන්න මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ බිල්ඩින් එක මේකේ තියෙනවා 99 සී ෆුඩ් කියලා කෑම කඩයක්. ඒකේ ප්‍රයිස් එක පොඩ්ඩක් අපිට අපේ ලංකාවේ ස්ටයිල් එකට තියෙනවා. ඒක අර තායි රස එන්නේ නැහැ. පොඩ්ඩක් ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් රස එනවා. ලංකාවේ ස්ටයිල් එකට කිට්ටුවෙන් යන අපිට කන්න පුළුවන් විදිහේ කෑම තියෙන ෂොප් එකක්. ඉතින් ඒකට මම ඔයගොල්ලෝ පතොං පැත්තේ එනවා නම් පතොං බීච් එකට ගෙනවන රෑක මේ 99 සී ෆුඩ් කියන ෂොප් එක බලන්න. ඒකේ ඔයගොල්ලන්ට කතරම කන්න පුළුවන් සයිස් දේවල් තියෙන්නේ. රසත් අවුලක් නැහැ. අපිට ගැලපෙන විදියට තියෙන්නේ. ඒකින්ද මම ඇත්තටම එක මේ රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට මේ කඩේට එන්න කියලා. ඔයගොල්ලන්ට කන්න පුළුවන් කෑම තමයි මේකේ තියෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් එක නම් අපිට අපේ රසට හරියන විදිහට තියෙනවා. ඔයගොල්ලෝ පතොං පැත්තේ එනවනම් මම ආයෙත් කියන්නම් පතොං වල ඉඳලා කිලෝමීටර පතොං බීච් එක පේන තෙක් මානින්ද කෙලින්ම දකුණට හැරිලා මෙන්න මේ මම මේ පෙන්නන ස්ට්‍රීට් එක දිගේ කෙලින්ම ආපුවාම කෙලින්ම මං ඉන්න පැත්තට ආපුවාම මෙන්න මෙතන තමයි මෙන්න මේ බිල්ඩින් එක තියෙන්නේ. මෙන්න මේ බිල්ඩින් එක. ඒකේ මෙන්න මේ 99 සී ෆුඩ් කියන ෆුඩ් කෝණ එක තමයි ඔයගොල්ලන්ට හොඳ දේවල් තියෙන්නේ. ඉතින් අපිට හම්බෙච්චි මෙච්චර දවසක් මේ දවස් කීපෙදී අපි කාපු හොඳම කිසිම රසයේ අවුලක් නැතුව කාපු පළවෙනි කඩේ. ඒ නිසා මට තියාගන්න මෙන්න මේ කඩේට ඇවිල්ලා ඔයගොල්ලන්ට ආහාර ගන්න පුළුවන්.